Decma Education. Let's learn together. අයිබෝවන් සියලු දෙනාටම වෙනද වගේම අදත් අපි IQ ගැටලුවක් සාකච්ඡා කරමු. channel එක subscribe කරලා ඉස්සරහා තියෙන bell icon එකත් click කරන්න. ගැටලුවට යන්න කලින් ඔයාලත් පොඩි උත්සාහයක් දරන්න තනිවම පිළිතුර ලබා ගන්න පුළුවන්ද කියලා. හරි, අපි එහෙනම් ගැටලුවට යමු. ගැටලුව අංක 16. සංඛ්‍යා ජාලයක් හා එය ගොඩනගා ගැනීමට අදාළ කොන්දේසි පහත දැක්වේ. ඒ ආශ්‍රයෙන් අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. කොන්දේසි එක් තිරස්පේලියක එකතුව 35කි. එක් තිරස්පේලියක එකතුව 35ක් වෙනවා. එක් සිරස්පේලියක එකතුව 35කි. එක් සිරස්පේලියක එකතුව 35ක් වෙන්න ඕන. එක් පේලියක හෝ තීරුවක එක් සංඛ්‍යාවක් යෙදිය හැක්කේ එක් වරක් පමණි. මේ එක් පේලියක හරි එක් තීරුවක හරි එකම සංඛ්‍යාව යොදන්න පුළුවන් එක අවස්ථාවක විතරයි. දැන් මේ සිරස් පේලිය ගත්තොත් මේකේ මේ තීරේ මෙතන 8 පාවිච්චි කරා නම් අනිත් තැන්වල 8 යොදන්න බෑ. ඒක තමයි මේකෙන් කියන්නේ. එක් පේලියක හෝ තීරුවක එක් සංඛ්‍යාව යෙදිය හැකි වන්නේ එක් වරක් පමණි. බිංදුව භාවිතා කරන්න බෑ. මේ වීජීය පදවලට බිංදුව භාවිතා කරන්න බෑ. ප්‍රශ්නය අහන්නේ වීජීය පදවල අගය සොයන්න. ඒ කියන්නේ මේ ABCD කියලා තියෙන වීජීය පදවල අගය අපි හොයන්න ඕනේ. කොහොමද බලමු අපි ඒක කරන්නේ. අපි දැන් බලමු මේ ගාන හදන්නේ කොහොමද කියලා. මෙතනදී මේ පේලියක සහ මේ තීරුවක සංඛ්‍යාවල එකතුව 35ක් වෙන්න ඕන. අපි එතකොට දැනට මේ පේලිවල සහ මේ තීරුවල තියෙන සංඛ්‍යාවල එකතුව අපි ඊට අදාළ පේලියට ඉස්සරහින් සහ තීරුවලට පහලින් ලියාගමු. දැනට තියෙන සංඛ්‍යාවල එකතුව මේ පේලිය ගත්තොත් මේ පේලිය දැනට තියෙනවා 8 5 7. අන්න ඒ සංඛ්‍යා තුන එකතු අපි මෙතනින් ලියාගමු. ගාන හදන්න ලේසි වෙන්න. 8යි 5යි 13යි 13යි 7යි 20යි. එතකොට මේ පේලියේ තියෙන සංඛ්‍යාවල එකතුව 20යි. ඒ වගේම අනිත් පේලිවලත් තියෙන සංඛ්‍යාවල එකතුව ඉස්සරහින් ලියාගමු. මේ පේලිය ගත්තන් පස්සේ 11යි 5යි 16යි 16යි 4යි 20යි. එකත් අපි ලියාගත්තා. මේ පේලිය ගත්තොත් 7යි 13යි 20යි 20යි 4යි 24යි. එකත් අපි මෙතනින් ලියාගත්තා. මේ පේලිය ගත්තොත් 5යි 11යි 16යි 16යි 6යි 22යි. එක මෙතනින් ලියාගත්තා. මේකෙදි 9යි 10යි 19යි 19යි 8යි 27යි. ඒ වගේම අපි මේ තීරුවලත් දැන් තියෙන සංඛ්‍යාවල එකතුව පහලින් ලියාගමු. 8යි 5යි 13යි 13යි 9යි 22යි. 5යි 11යි 16යි 16යි 7යි 23යි. මෙතන 13යි 5යි 18යි 18යි 10යි 28යි. 7යි 4යි 11යි 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 22යි. 4යි 6යි 10යි 10යි 8යි 18යි. මේ විදියට අපි ඒ පේලිවල සහ ඒ තීරුවල දැනට තියෙන සංඛ්‍යාවල එකතුව අපි ඊට ඉදිරියෙන් ලියාගෙන තමයි තියෙන්නේ. අපි දැන් එක් පේලිය තියෙන සංඛ්‍යා එකතු කරලා ඉදිරියෙන් ලිව්වා. එක් තීරුවේ දැනට තියෙන සංඛ්‍යා එකතු කරලා ඉදිරියෙන් ලිව්වා. මේ ඉදිරියෙන් ලියපු සංඛ්‍යාවල අපි විශාලම සංඛ්‍යාව ගමු. 28 තමයි තියෙන විශාලම සංඛ්‍යාව. එතකොට මේ 28 කියන්නේ මේ තීරුවේ දැනට තියෙන සංඛ්‍යාවල එකතුව. ඒ කියන්නේ 5 එකතු කිරීම 13 එකතු කිරීම 10 28යි. එතකොට මේ තීරුවේ සම්පූර්ණ එකතුව 35ක් වෙන්න ඕන. එතකොට තව 28ට තව 7ක් මදි 35 වෙන්න. ඒ කියන්නේ A සහ H වල එකතුව A සහ
H වල එකතුව 7ක් වෙන්න ඕනි. අපි ඊළඟට බලමු A සහ H වල එකතුව 7ක් නම් 7 හැදෙන්න පුළුවන් Aට සහ H වලට මොන අගයන් දැම්මන් පස්සේද කියලා. එතකොට අපි මුලින්ම ලියන්න පුළුවන් 6යි 1යි එකතු කරාම 7 හැදෙනවා. තව 5යි 2යි එකතු කරාන් පස්සේ 7 හැදෙනවා. තව 4යි 3යි එකතු කරාන් පස්සේ 7 හැදෙනවා. මේ ආකාර 3ට විතරයි 7 හදාගන්න පුළුවන්. මේකෙදි බලන්න මේ A සහ H කියන අගයන් වලට දැන් මේ තියෙන දත්ත ආදේශ කරන්න එපා. මේ තියෙන දත්ත වලින් එක මොනවා හරි එකක් තමයි හරියටම ගැලපෙන්නේ. බලන්න මෙන්න මේ දත්ත 5යි 5 2 කියන සංඛ්‍යා දෙක එකතු කරාන් පස්සේ 7 හැදෙනවා. හරි. නමුත් මේ A අඩංගු මේ පේලියේ 5 තියෙනවා. H අඩංගු මේ පේලියේ 5 තියෙනවා. එහෙනම් මේ පිළිතුර කවදාවත් ගන්න බෑ. හේතුව 5 අඩංගු වෙලා තියෙනවා. මේ A අඩංගු පේලියෙත් H අඩංගු පේලියෙත් 5 තියෙන නිසා මේ පිළිතුර ගන්න බෑ. ඊළඟට අපි බලමු 6 1 කියන පිළිතුර. මේ 6 1 කියන පිළිතුරේ H වෙනුවට අපිට 6 දාන්න බෑ. මොකද දැනටමත් මේ පේලියේ 6 යෙදিলা තියෙන්නේ. එහෙනම් අපි Hට 1 දාලා Aට 6 දාමු. Aට 6 දාමුට කිසි ප්‍රශ්නයක් නෑ. මේ පේලියේ 6 අඩංගු වෙන්නේ නැති නිසා. එතකොට අපි දැන් Aට 6 දාලා Hට 1 දාලා බලමු ඉතිරි විජය ප්‍රකාශන වලට, ඒ කියන්නේ B C D වලට ගැලපෙනවද කියලා. බලමු මේ පේලියේ 8 5 7 එකතු කරාන් පස්සේ 20යි. එතකොට 20ට අපි දැන් ඒ වලගේ 6 කියලා හොයාගත්තනේ. ඒ වලගේ දැනටම හරියටම කියන්න බෑ 6 කියලා. තව පිළිතුරක් තියෙනවා 4 3 වෙන්නත් පුළුවන් A සහ H. අපි ඉස්සෙල්ලම ආදේශ කරේ 1 6 කියන පිළිතුර. ඒ වලට 6 දැම්මට පස්සේ මෙතන එතකොට 8යි 5යි 7යි 20යි 20යි මේ 6යි 26ක් වෙනවා. 26යි. ඒතර මේ තේරම සංඛ්‍යාවල එකතුව 35 වෙන්න ඕන නිසා B වලගේ 9ක් වෙනවා. B වලගේ 9ක් වෙනවා. B වලගේ 9ක් වුණාට පස්සේ තමයි මේ සංඛ්‍යා සියල්ලගේම එකතුව 35 වෙන්නේ. බලමු ඊළඟට B අඩංගු තීරුව. මේ B අඩංගු තීරුව බලමු. අපි B වලගේ හොයාගත්ත හරියටම 9ද කියන්න බෑ. අපි මෙතන 6 යොදාගත්තේ හින්දා 6 උපයෝගී කරගෙන B වලගේ හොයාගත්තා 9 කියලා. මෙතන 9 ආවතින් F වලගේ කීයද? මෙතන 9 ආවට කිසි ප්‍රශ්නයක් නැහැ. මේ තීරුවේ 9 යෙදිලත් නැහැ. මේ පේලියේ 9 යෙදිලත් නැහැ. එතකොට මේ 9 මෙතෙන්ට ආවට පස්සේ මේ 8යි 6යි 4යි කියන සංඛ්‍යා තුන එකතුව 18යි. 18යි B වලගේ එකතු වුණාන් පස්සේ 27යි 27යි 35 වෙන්න 24 තව 8ක් ඕන. එතකොට F වලගේ 8යි. F වලගේ 8 ආවතින් 8 ලියන්න බෑ නේද? හේතුව තව මෙතන ඒ තීරුවේ 8ක් ඉදලා තියෙනවා. ඒ හින්දා මෙතනදී යොදාගත්තේ A වෙනුවට 6 දාලා H වෙනුවට 1 දාලා අපි මේ අසුරෙන් අපි මේ ගොඩනගාගෙන ගියේ A වලට 6 දාලා H වලට 1 දාලා. ඒ අසුරෙන් ගොඩනගාගෙන ගියන් පස්සේ B වලගේ හොයද්දී B වලගේත් අවුලක් වුණේ නැහැ. නමුත් F වලගේ 8 ආවා. නමුත් ඒ තීරුවේ 8 යෙදිලා හින්දා ඒ පිළිතුරත් ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. Aට සහ H වලට තව ඉතුරු වෙලා තියෙන්නේ 4 සහ 3 කියන පිළිතුරු දෙක. එතකොට අපි බලමු A වලට 4 දාලා H වලට 3 දාලා. A වලට 4 දැම්මන් පස්සේ අවුලක් නැහැ. මේ පේලියේ 4යි යෙදිලා නැහැ. එතකොට H වලට 3 දාන්නත් පුළුවන්. මේ පේලියේ 3යි යෙදිලාත් නැහැ. අපි බලමු A වලට 4 දැම්මට පස්සේ B වලගේ හොයාගමු. එතකොට මෙතන 8යි 5යි 7යි 20යි 20යි A වලගේ එකතු වුණාන් පස්සේ 24 වෙනවා. මේ සියලුම සංඛ්‍යාවල එකතු 35ක් වෙන්න ඕනේ හින්දා B වලගේ වෙන්න ඕනේ 11යි. B වලට 11ක් ආවතින් තමයි මේ සියලුම සංඛ්‍යාවල එකතුව 35ක් වෙන්නේ. අපි B වලට 11 දාගත්තට පස්සේ බලමු F වලගේ හොයන්නේ කොහොමද කියලා. මේ තීරුවේ සියලුම සංඛ්‍යාවල එකතුව 35ක් වෙන්න ඕන.
6යි 8යි 4යි එකතු කරාට පස්සේ 18යි 18යි 11යි එකතු කරාට පස්සේ 29යි 29ට තව එකතු වෙන්න ඕනි 35 වෙන්න 6ක්. F වලගේ 6 කියලා ආවා. F වලගේ 6 කියලා ගන්න බෑ. මොකද මේ තීරුවේ 6 කලින් යෙදලා තියෙන හින්දා. ඒ හින්දා අපි උපකල්පනය කළේ A වෙනුවට 4 දාලා H වෙනුවට 3 දාලා කියන පිළිතුර අපිට ගන්න බෑ. මොකද F වලගේට 6 එනවා. ඒ 6 ඒ පේලියේ යෙදලා තියෙන හින්දා A වෙනුවට 4 දාලා H වෙනුවට 3 දාපු පිළිතුර ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. අපි කලින් හැදුවේ A වෙනුවට 4 දාලා H වෙනුවට 3 දාලා හදපු විදිය. ඒ විදියට හැදුවන් පස්සේ නිවැරදි පිළිතුර කරා යන්න බැරි වුණා. අපි එහෙනම් දැන් A වලට 3 දාලා H වලට 4 දාමු. A වලට 3 දාලා H වලට 4 දාමු. බලමු අපි A වලට 3 ආදේශ කරලා H වෙනුවට 4 ආදේශ කරලා ඉතිරි විජ්ජීය පද හොයාගන්න පුළුවන්ද ඒක ගැලපෙනවද කියලා. එතකොට මෙතන මේ පේලියේ සියලුම සංඛ්‍යාවල එකතුව 35යි. මේ දැනට තියෙන සංඛ්‍යා තුන එකතුව 20යි. 20ට ඒ වලගේ එකතු වුණාන් පස්සේ 23යි. 23 එහෙනම් B වලගේ මේ සියලුම සංඛ්‍යාවල එකතුව 35 වෙන්න ඕන ඉඳා B වලගේ වෙනවා 12ක්. B වලගේ 12ක් වුණාන් පස්සේ මේ තීරුවේ සියලුම සංඛ්‍යාවල එකතුව 35ක් වෙන්න ඕන හින්දා දැනට මේ තියෙන 6 8 4 කියන සංඛ්‍යා දෙක තුනේ එකතුව 18යි. 18යි මේ 12යි 30යි. එහෙනම් F වලට එන්න ඕනි 5. 35 වෙන්න ඕන හින්දා. F වලට 5 වන් පස්සේ බලමු අපි මෙන්න මේ පේලිය. මේ පේලියේ දැනට තියෙන 4 13 4 කියන සංඛ්‍යා තුනේ එකතුව 24යි. දැන් F වලගේ අත්තාවා 29යි. එහෙනම් E වලගේ එන්න ඕනි 6යි. එතකොට E වලගේ 6ක් ආවන් පස්සේ මේ තීරුවේ සියලුම සංඛ්‍යාවල එකතුව 35ක් වෙනවා. දැනට තියෙන සංඛ්‍යා තුනේ එකතුව 22යි. 22යි මේ E වල අගයයි 28ක් වෙනවා. 28ට 35 වෙන්න නම් තව 7ක් වෙන්න ඕනි. ඒ කියන්නේ C වලගේ 7 විය යුතුයි. C වලගේ 7 ආවට පස්සේ මේ පේලිය සැලකුවොතින් මේ සංඛ්‍යා තුනේ එකතුව 20යි. දැන් C වලගේ අත්තාවා 27යි. 27ට 8ක් එකතු වුණාන් පස්සේ තමයි 35 වෙන්නේ. මොකද මේ පේලියේ සියලුම සංඛ්‍යාවල එකතුව 35 වෙන නිසා. එතකොට 11යි 5යි 4යි එකතු වුණාන් පස්සේ 20යි. 20යි අලුතින් ආපු C වල 7යි 27යි. 27ට 8ක් එකතු වෙන්න ඕන 35 වෙන්න. එතකොට මෙතන D වලගේ අපි 8 හොයාගත්තට පස්සේ මේ තීරුවේ සියලුම සංඛ්‍යාවල එකතුව 35 වෙන්න ඕන. දැනට තියෙන සංඛ්‍යා තුනේ එකතුව 22යි. 22යි D වලට අපි 8 හොයාගත්තා. එතකොට 22යි 8යි 30යි. 35 වෙන්න තව 5ක් ඕන. ඒ කියන්නේ K වලගේ 5 විය යුතුයි. දැන් K වලගේ 5 හොයාගත්තට පස්සේ මේ පේලියේ සියලුම සංඛ්‍යාවල එකතුව 35 වෙන්න ඕන. දැනට තියෙන සංඛ්‍යා තුනේ එකතුව 27යි. 27යි අලුතින් ආපු K වලගේ 5 එකතු වුණාන් පස්සේ 32ක් වෙනවා. 32 35 වෙන්න තව 3ක් එකතු වෙන්න ඕන. ඒ කියන්නේ J වලගේ 3ක් විය යුතුයි. J වලගේ 3 හොයාගත්තට පස්සේ මේ තීරුව සැලකුවාන් පස්සේ දැනට තියෙන 5 11 7 කියන සංඛ්‍යා තුනේ එකතුව 23යි. 23ට අලුතෙන් එකතු කරගත්ත J වලගේ 3 එකතු කරාන් පස්සේ 26යි. 26ට 35 වෙන්න 9ක් එකතු කරන්න ඕනි. අපි දැන් සියලුම විජ්ජීය පද හොයාගෙන ඉවරයි. ඒ වගේම එකම ඉලක්කම නැවත නැවත යෙදලත් නැහැ. එහෙනම් පිළිතුර තමයි A සමානයි 3 සහ H සමානයි 4 ඇසුරෙන් ගොඩනගා ගන්නා පිළිතුරු
තමයි නිවැරදි පිළිතුර. අපි A සමානයි 3 H සමානයි 4 කියන එක ආදේශ කළා තමයි මේ සියලුම බීජීය පද හොයාගත්තේ. අපි කලින් හොයාගත්තේ A වෙනුවට 4 දාලා H වෙනුවට 3 දාලා හොයාගත් ඉදිරියට ගියාට පස්සේ ඒ සංඛ්‍යාව දෙපාරක් ඉදලා තියෙනවා. ඒ හින්දා අපි ඒවා ප්‍රතික්ෂේප කරා. මේවත් ප්‍රතික්ෂේප කරා එකම සංඛ්‍යාව දෙපාර ඉදලා තියෙන හින්දා. එතකොට A සහ H අසුරෙන් තමයි අපි A වලට 3 දාලා H වෙනුවට 4 දාලා ගොඩනගාගත්ත පිළිතුරු තමයි නිවැරදි. එතකොට A වලාගේ අපි දැනටමත් හොයාගෙන තියෙන්නේ B වලාගේ B සමානයි 12යි C වලාගේ 7යි D වලාගේ 8යි F වලාගේ 5යි E වලාගේ 6යි G වලාගේ 9යි H වලාගේ හොයාගත්ත 4යි J වලාගේ 3යි K වලාගේ 5යි. නිවැරදි පිළිතුර තමයි මේ තියෙන්නේ. අපි මේ වගේ තවත් ගැටලුවකින් හමු වෙමු. ඔයාලා නොදන්න ගැටලු තියෙනවා නම් තිරයේ දිස්සන WhatsApp අංකයට යොමු කරන්න. එහෙනම් තවත් මේ වගේ IQ ගැටලුවකින් හමු වෙමු.